ඔන්න අද හොඳ තේරෙන සිංහලෙන් බිරියානි එකක් හදන හැටි මම අරන් ආවා. වීඩියෝ එකේ හැමදේම පැහැදිලිව තියෙනවා. ඒත් මම විස්තර කරන්නම්. ලුණු ගෙඩි 4ක් ස්ලයිස් කරලා හොඳට රත් වෙච්ච තෙල් එකට දාගත්තා. දැන් ඒක හොඳට ගෝල්ඩන් බ්‍රවුන් වුණාම මේ වගේ ඒකට අපි දාගන්නවා තක්කාලි ගෙඩි ලොකු ගෙඩි 4ක්. තක්කාලි ගෙඩි 4 දාගෙන ඒක හොඳට තැම්බෙන්න කට්ටිය වහලා තම්බ ගන්න ඕනේ. ඔන්න ඒ අතරේ මම ලුණු ටිකක් බැද ගන්නවා ගානිෂින් වලට. ඒ අතරතුර මම අච්චාරුත් හදාගත්තා. බිරියානියකට අනිවාර්යයෙන්ම මේ අච්චාරු එක ඕනෙමයි. අච්චාරු හදන වීඩියෝ එකත් ඉක්මනටම අප්ලෝඩ් කරන්න. ඔන්න දැන් තක්කාලි එක තැම්බිලා තියෙන්නේ. දැන් හොඳටම ස්මෑෂ් කරගන්නවා ලුණුත් එක්ක මික්ස් කරලා ස්මෑෂ් කරගන්නවා. එතකොට ඔයාලට තේරෙයි පොඩ්ඩක් තක්කාලි එකෙන් අර තෙල් වෙන ගතියක්. ඒ වෙලාවට ඉඟුරු සුදු ලුණු එතකොට තව ස්පයිසස් ටික එකතු කරගන්නවා. ස්පයිසස් වලට අපි දාලා තියෙන්නේ කහ, අමුතුන පහ, සූදුරු කුඩු ඒකම බිරියානි මසාලා. බිරියානි මසාලා එක ෂාන් එක ගන්න පුළුවන් ඔයාලට කීල්ස් එකෙන්. මම යූස් කරේ බිරියානි මසාලා එක වෙනුවට අර ෂාන් එකේ බිරියානි මික්ස් එක. ඔන්න දැන් අපි බත් එක තම්බ ගන්නයි යන්නේ. ඉතින් වතුර එක ලිපේ තියලා ඒකට අපි එකතු කරගන්නවා ගම්මිරේ, සල්, කුරුඳු පොතු, ටායනිස් කියන්නේ අර අන්නාසිමල් බේ ලීව්ස්. මගේ ගාව බේ ලීව්ස් තිබුණ නැති නිසා මම බේ ලීව්ස් දැම්මේ නෑ. එතකොට හාල් එක පෙඟෙන්න තියන්න ඕනේ පැය 3ක්වත්. සූදුරුයි මහදුරු පොඩ්ඩක් දාලා පෙඟෙන්න තියන්න. පෙඟෙන්න තියලා උතුරන වතුර එකට හාල් එක දාලා 150ක් තැම්බෙනකන් තියන්න. 150ක් තැම්බුණාට පස්සේ හාල් එක පෙරා ගන්න ඕනේ. මම දැන් මේකට යූස් කරලා තියෙන හාල් එක ඇවිල්ලා ෆෝචූන් කියන බ්‍රෑන්ඩ් එක. ඒකත් ඔයාලට කීල්ස් එකෙන්ම ගන්න පුළුවන්. ඔන්න ෆ්‍රෙෂ් මිල්ක් එකට එග් යලෝ ඩයි එකයි ඊට පස්සේ දාගත්තේ ඇවිල්ලා රෝස් එසන්ස්. ඔන්න දැන් වීඩියෝ එකේ පෙන්නලා තියෙන විදිහටම ලේයරින් එක කරගන්න. හට්ටිය අඩියටම අපි දාගන්නවා ග්‍රේවි එකෙන් පොඩ්ඩක්. ඊට පස්සේ අපි බාගෙට තම්බගත්ත හාල් එක එකට උඩින් දානවා. දාලා තමයි ওই ලේයරින් එක පටන් ගන්නෙ. ඉතින් වීඩියෝ එකේ ක්ලියර්ලි පෙන්නලා තියෙනවා ලේයරින් එක කරන විදිහ. ඉතින් ඒක ස්ටෙප් බයි ස්ටෙප් ඒ විදිහටම ෆලෝ කරන්න. මේක හරිම ලේසි, කිසිම අමාරුවක් නෑ. මම මේ අවුමිරිස් දාලා තියෙන්නේ. ඒකෙන් හොඳ ෆ්ලේවර් එකක් එනවා. දැන් සාමාන්‍යයෙන් අපි දානවානේ මේ මාළු මිරිස් වෙනුවට තමයි අවුමිරිස් දාන්නේ. ඉතින් පාකිස්තාන් කට්ටිය අවුමිරිස් දානවා ඒ ෆ්ලේවර් එක ගන්න. ඉතින් මාත් අද ඒ විදිහට කරේ. ඉතින් ඔයාලට කැමති විදිහකට මේවයි චේන්ජස් කරගන්න පුළුවන්. කුළුබඩු වුණත් ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඒකට අමතරව අනිවාර්යයෙන්ම දාන්නේ ඇවිල්ලා බිරියානි මසාලා එක. ඉතින් ඒකත් වැඩිපුර දැම්මේ නෑ. මම බිරියානි මසාලා එකෙන් තේ හැඳි 3යි දාලා තියෙන්නේ. ඔන්න මම ආයි මෙෂර්මන්ට්ස් ටික කියන්නම්. මම හාල් ගත්තේ ග්‍රෑම් 750යි. ලුණු ගෙඩි 4යි. ටිකක් මීඩියම් සයිස්. තක්කාලි ටිකක් ලොකු වෙන්න කමක් නෑ. ගෙඩි 4යි. ඊට පස්සේ අවුමිරිස් කරල් 6ක් වගේ ගත්තා. ඊට අමතරව කුළුබඩු වලට ගත්තේ ඇවිල්ලා අමුතුන 5. ඒකෙන් තේ හැඳි 2යි. සූදුරු තේ හැඳි භාගයයි. බිරියානි මසාලා එකෙන් තේ හැඳි 3යි. ඒකට අමතරව දැම්මේ කහ. ඔයාලට බිරියානි එක සැරටම ඕනේ නම් තව මිරිස් කුඩුයි, ගම් මිරිස් කුඩුයි අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ලිපට උඩින් රොටි තට්ටුවක් තියලා දම් එකට දාගන්න. දම් එකට දාගනිද්දි ෆොයිල් එකකින් වහලා විනාඩි 10ක් හයි ෆ්ලේම් එකේ දාලා තව විනාඩි 10ක් ලෝ ෆ්ලේම් එකේ දම් එකට දාගත්තම ඔයාලගේ බිරියානි එක රෙඩි. ගුරු මුෂ්ටි නෑ. මේක තමයි ෆයිනල් ලුක් එක.